අපි හැමදාම පාරේ දකින වාහන ලෝකය දැන් විශාල වෙනසකට මුහුණ දෙමින් ඉන්නේ. ඒ තමයි සාම්ප්‍රදායික ඉන්ධන කාර් වලින් ඉලෙක්ට්‍රික් වාහන වලට මාරු වීම. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මේ අලුත් තාක්ෂණය අපේ ගමන් බිමන් වල අනාගතය කොහොම වෙනස් කරයිද කියලා. හරි. අපි මේ කතාව කොටස් 4කින් දිගාරිමු. මුලින්ම අපි හැමෝම දන්න ඉන්ධන වාහනවල තියෙන අභියෝග ගැන කතා කරමු. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් වාහන කියන අලුත් විසඳුම දිහා බලමු. ඊළඟට ඒ වගේ තියෙන ප්‍රධානම වාසි මොනවද කියලා එකින් එක සසඳලා බලමු. අවසාන වශයෙන් මේ හැම දේම එකතු වෙලා අපේ අනාගත ගමනට කුයි වගේ හැරවුම් ලක්ෂයක් ලබා දෙයිද කියලා විමසා බලමු. එහෙනම් අපි පළවෙනි කොටසින් පටන් ගමු. ඉන්ධන වාහනවල තියෙන අභියෝග. මේවා ඇත්තටම අද කාලේ වාහනයක් පදවනකොට අපි හැමෝම වගේ මුහුණ දෙන පොදු ගැටලු සහ කලකිරීම් කිහිපයක්. මේ ප්‍රශ්නය නම් ගොඩක් දෙනෙක්ට හොඳටම හුරු පුරුදු ඇති නේද? එක දවසක තියෙන තෙල් මිල නෙවෙයි ඊළඟ දවසේ තියෙන්නේ. මේ විදිහට නිරන්තරම උඩ පහළ යන ඉන්ධන මිල ගැන තියෙන කනසල්ල තමයි ඉන්ධන වාහන පාවිච්චි කරන අය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක්. මේක මාසික බජට් එකටත් ලොකු බලපෑමක් කරනවා. හැබැයි ප්‍රශ්නේ තෙල් මිල විතරක්ම නෙවෙයි. ඉන්ධන වාහනයක එන්ජිනක් කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. කොටස් ගොඩක් තියෙනවා. ඉතින් ඒකට නඩත්තු වැඩත් නිතරම ඕන වෙනවා. මේ ඉවරයක් නැති ඉන්ධන වේදම් සහ සංකීර්ණ නඩත්තු වැඩ කියන චක්‍රය ඇත්තටම හරිම වෙහෙස කරයි. ඉතින් ඔය අපේ කතා කරපු අභියෝග වලට හොඳම විසඳුමක් විදිහට තමයි ඉලෙක්ට්‍රික් වාහන එමත් නැත්නම් EVs කරලියට එන්නේ. මේක අපේ පුද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ අලුත්ම පරිච්ඡේදයක ආරම්භය කියන්න පුළුවන්. විශේෂත්වය තමයි ඉලෙක්ට්‍රික් වාහන හදලම තියෙන්නේ අර සාම්ප්‍රදායික වාහනවල තියෙන මූලිකම ගැටලු වලට පිළිතුරු දෙන්න. ඒ කියන්නේ ෆොසිල් ඉන්ධන මත යැපීම සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ වගේම අර සංකීර්ණ දහන එන්ජින් පද්ධතිත් මෙවේ නැහැ. හරි එහෙනම් අපි මේ කතාවේ වැදගත්ව හරියට යමු. මොනවද මේ ඉලෙක්ට්‍රික් වාහනවල තියෙන ප්‍රධානම වාසි? අපි දැන් මේ වාහන වර්ග දෙක කෙලින්ම එකිනෙක සසඳලා බලමු. පළවෙනි සහ ගොඩක් දෙනෙක්ට වැදගත්ම වෙන වාසිය තමයි වාහනය දුවවන්න යන වියදම සැලකියුතු විදිහට අඩුවීම. එදිනදා පාවිච්චියේදී වාහන අයිතිකාරයෙක්ට ලැබෙන ඉතිරිය ඇත්තම හරිම ඉහළයි. දැන් බලන්න මෙතන තියෙන ලොකුම වෙනස. ඉන්ධන වාහන දුවන්නේ ලෝක වෙළඳ පොලේ නිතරම වෙනස් වෙන තෙල් මිල මත යැපෙමින්. හැබැයි ඉලෙක්ට්‍රික් වාහන charge කරන්නේ විදුලියෙන්. විදුලිය කියන්නේ සාමාන්‍යයෙන් මිල ගණන් ස්ථාවර, ඒ වගේම බොහෝ වෙලාවට ඉන්ධන වලට වඩා සැලකිය යුතු විදිහට ලාභදායී බලශක්ති ප්‍රභවයක්. අපි යමු දෙවනි ප්‍රධාන වාසියට. නඩත්තු අවශ්‍යතා හරිම අඩුයි. මේකට ප්‍රධානම හේතුව තමයි ඉලෙක්ට්‍රික් වාහනවල තියෙන යාන්ත්‍රික සරල බව. මේකෙන් ඒ වෙනස හොඳටම පැහැදිලි වෙනවා. බලන්නකෝ ඉන්ධන වාහනයක ඔයිල් මාරු කරන්න ඕන, ෆිල්ටර්, ස්පාර්ක් ප්ලග් වගේ නිතරම කරන්න දේවල් ගොඩයි. හැබැයි ඉලෙක්ට්‍රික් වාහනයක ඔයිල් මාරු කරන්න ඕන නෑ, දුම්බටයක් නෑ. ඒ වගේම චලනය වෙන කොටස් තියෙන්නේ හරිම ටිකයි. ඉන්ධන එන්ජින් වල කොටස් දහස් ගාණක් තියෙද්දී ඉලෙක්ට්‍රික් මෝටරයක තියෙන්නේ 20ක් වගේ පොඩි ගාණක්. ඉතින් නඩත්තු වියදම් සහ කරදර ගොඩක් අඩුයි. තුන්වෙනි වාසිය තමයි පරිසරයට තියෙන හිතකර බව. ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරනවා කියන්නේ අපි මේ පරිසරය මත තබන අහිතකර පිය සටහන ගොඩක් දුරට අඩු කරගන්නවා කියන එක. මෙතන තියෙන වැදගත්ම තේ තමයි මේකෙන් ලැබෙන ක්ෂණික ප්‍රතිඵල. ඉලෙක්ට්‍රික් වාහන වලින් කිසිම විෂදුමක් පිට වෙන්නේ නැහැ. ඒ නිසා නගරබද ප්‍රදේශවල වායු දූෂණය කෙලින්ම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේවා හරිම නිශ්ශබ්ද නිසා ශබ්ද දූෂණයත් අවම වෙනවා. මේ ප්‍රස්තාරයේ දිහා බැලුවම වෙනස කොච්චරද කියලා හොඳටම පේනවා. සාමාන්‍ය පෙට්‍රෝල් ඩීසල් වාහනයක් අවුරුද්දකට ලොකු කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදා හරිද්දී ඉලෙක්ට්‍රික් වාහනයකින් කෙලින්ම පිට වෙන විමෝචනය ශුන්‍යයි. මේක නිකන් ඉලක්කමක් නෙවෙයි. අපේ පෘථිවියට කරන බලපෑම අතින් ගත්තම මේක දැවැන්ත වෙනසක්. අපි ඊළඟ වාසියට යමු. ඒ තමයි පදවන්න හරිම පහසු සහ විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් තිබීම. මේක රියදුරු අසුනට නැග්ගම සම්පූර්ණයෙන්ම වෙනස්ම අත්දැකීමක් ගෙන දෙනවා. මේකට හේතුව තමයි ඉන්ස්ටන්ට් ටෝක් කියන දේ. සරලවම කිව්වොත් ඇක්සලරේටරේ පාගපු ගමන් ඉලෙක්ට්‍රික් මෝටරේ සම්පූර්ණ බලය රෝදවලට ලැබෙනවා. ඉන්ධන වාහනයක් වගේ එන්ජින් රේස් වෙලා බලය එන්න වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා ලැබෙන්නේ හරිම වේගවත්, ඒ වගේම හරිම සුමුත ත්වරණයක්. ඉලෙක්ට්‍රික් වාහනයක ධාවන අධ්‍යක්ීම මේ වචන තුනෙන් නියමෙටම සාරාංශ කරන්න පුළුවන්. නිහඬ, ඉහළ ප්‍රතිචාරාත්මක සහ බාධාවකින් තොර ගමනක්. දැන් අපි මේ කතාවේ අවසාන කොටසට ඇවිත් ඉන්නේ. ඒ තමයි අනාගත ගමනේ හැරවුම් ලක්ෂය. මේ අපි කතා කරපු වාසි ඔක්කොම එකතු වුණාම ප්‍රවාහනයේ අනාගතයට මොන වගේ බලපෑමක් ඇති වෙයිද?
සම්පූර්ණ කතාවම සාරාංශ කළොත් ඉලෙක්ට්‍රික් වාහන අපිට ලබා දෙන්නේ වඩාත් පිරිසිදු, නිහඬ සහ වියදම් අඩු ගමනක්. මේ විග්‍රහයේ තියෙන මූලිකම පණිවිඩය තමයි ඒක. අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතිරි වෙනවා. අපි ගමන් බිමන් යන විදිහේ මීළඟ මහා විප්ලවය සමහර විට මේක වෙන්න බැරිද?